අද අපි වෙනස් ක්‍රමයකට බණ්ඩක් හදලා බලමුද? මුලින්ම මම බණ්ඩක් ටික අරගෙන පොඩියට කපා ගන්නවා. දැන් මම අවු මිරිසුයි සුදු ලුණුයි සිහින්ම කපා ගන්නවා. දැන් ගොරකයි පොළොවේ එකතු කරගන්නවා. ගොරක එකතු කරගන්නේ බණ්ඩක්කගේ ඇල්ල ප්‍රමාණය අඩු කරගන්න. ඒ වගේම කපාගත්ත අවු මිරිසුයි සුදු ලුණුයි එකතු කරගන්නවා. ඒකටම කහයි ලුණුයි ගම්මිරිසුයි අබ ක්‍රීම් ටිකකුයි එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳින් මිශ්‍ර කරගමු. අපි ගොඩක් වෙලාවට බණ්ඩක්ක හදන්නේ ඉරට හරි තෙල් දාලා හරිනේ. මේ විදිහටත් හදලා බලන්න. ඇත්තටම මේක හරිම රහයි. මේ ගානට ආවට පස්සේ භාජනයේ ලිපෙන් ඉවත් කරගන්න.